හරි. මම මේ වැඩේට පාවිච්චි කරන්නේ 2019 version එක Visual Studio. මොකද පරණ version වල report එක හදන්න ලේසි. නමුත් අලුත් version වල ටිකක් අපහසුයි. ඉතින් අපේ report එක හදන්න යනකොට අපේ Visual Studio එකේ තියෙන ඕනි extension එකක් තියෙනවා. ඒ එක්ස්ටේෂන් එක චෙක් කරගන්න ඔයාලා එක්ස්ටේෂන් ගිහිල්ලා මැනේජ් එකට යන්න. ඊට පස්සේ ඔන්ලයින් යන්න. ඊට පස්සේ සර්ච් කරන්න මෙතන Microsoft RDLC Report Designer කියලා. එතකොට මෙන්න මේක එනවා. මේකේ මෙතන ටික් එකක් තියෙනවා නම් ඔයාගේ ඉන්ස්ටෝල් වෙලා තියෙන්නේ. නමුත් මෙතන ඩවුන්ලෝඩ් කියලා බටන් එකක් මෙන්න මෙතන පේනවා නම් ඉන්ස්ටෝල් වෙලා නැහැ. එහෙමනම් ඔයා ඒ ඩවුන්ලෝඩ් කියන බටන් එකට ගියාට පස්සේ ඒ ලින්ක් එක ඕපන් වෙනවා. ඊට පස්සේ ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඉන්ස්ටෝල් කරනකොට ඒක ඔටෝ ඉන්ස්ටෝල් වෙනවා. ඔටෝ ඉන්ස්ටෝල් වෙලා ඒක සෙටප් වෙනවා. ඉතින් ඊට පස්සේ ඒක ඉන්ස්ටෝල් කරගෙන මේක ක්ලෝස් කරලා දාලා ඊළඟ දෙවනුව අපි කරන්න ඕනි මේකේ solution explorer එකට ගිහින් ඔයාගේ project එකේ right click කරලා add ගිහිල්ලා add item දෙන්න. add item දීලා මෙතන ඔයා search කරගන්න ඕනි report කියලා. එතකොට report කියන එක තමයි ඔය එන්නේ අර extension එකෙන් එන item එක. මම මේකට report කියලා දෙන්නම් add කරගන්න. හරි. මේ වගේ ෆයිල් වලට කියන්නේ අපි RDLC files කියලා. ඊට පස්සේ ඊළඟට ඔයා කරන්න ඕනි ඔයාගේ solution explorer එකට ගිහින් project එකේ right click කරලා manage NuGet packages යන්න. ඊට පස්සේ browse ගිහින් මේකේ ඔයා search කරගන්න ඕනි මුලින්ම report viewer කියලා. report viewer controller කියලා. report viewer කියලා දාගත්තට පස්සේ ඔයාලට එනවා report viewer controller කියලාම දාගන්න. report viewer controller කියලා දාගත්තට පස්සේ ඔයාලට පේනවා Microsoft Reporting Service Report Viewer Control Web Forms එක නෙමේ Windows Forms එන්න එක install කරගන්න. හරි. අපිට ඒක install වෙනවා. ඊළඟට අපි තව NuGet package install කරන්න ඕනි. ඒක තමයි report viewer version 11 කියලා එකක් තියෙනවා. report viewer report viewer නෙමේ Microsoft reporting මෙන්න මේ version 11 කියන එක. මෙන්න මේකත් අපි install කරගන්න ඕනේ. හරි. ඒ දෙක අපි install කරගත්තා. errors මොකවත් නැහැ දැන්ට. එතකොට අපිට install වෙලාද බලන්න. අපි මෙතන install ගියාට පස්සේ අපි දෙකක් install කරානේ. අමිතින් install වෙලා ඊළඟට
අපි දැන් ඉස්සෙල්ලා හදාගත්ත report RDLC එකට යන්න කලින් අපි මෙතන form එකේ tool box එකට ගියාට පස්සේ ඔයාලට අලුතෙන් එකක් add වෙලා තියෙනවා report viewer කියලා tool එකක්. එන්න එක මෙතෙන්ට අපි දාගමු form එක අස්සට. ඊට පස්සේ අපි හදාගත්ත අර report කියන RDLC ෆයිල් එක මේකේ source එක විදිහට දාගන්නවා. choose report කියන එකේ. ඊළඟට අපි මේ RDLC එකට ගිහිල්ලා මේකට add කරගන්න ඕනි අපි table එකක්. table එකක් අපි add කරගන්නවා. table එක add කරනකොට ඔයාලට තියෙනවා මෙතන database එක හදාගන්න. අපේ ඒ කියන්නේ මෙතන table එක තියෙන source එක. එතකොට data set කියලා දුන්නාට පස්සේ ඔයාගේ database එක තෝරගන්න එනවා. එතකොට මම මෙතන දාගන්නවා ICTDB කියන data base එක අපේ data source එක විදිහට. ඊට පස්සේ tables වල ඔයාට ඕනි table එක මෙතන තෝරගන්න ඕනි report වෙන්න ඕනි. එතකොට ඊළඟට දුන්නාට පස්සේ මෙතන data set name එක දෙන්න. මම මෙහෙමම තියාගන්නවා. finish දෙන්න ඊට පස්සේ. එතකොට මෙහෙම එනවා. ඊළඟට අපි දැන් data set එකක් create කරන්න ඕනි. මම data set කියලා name එක දෙනවා. ඊට පස්සේ මෙහෙම තියලා okay දෙනවා. ඊට පස්සේ අපේ table එක මම මෙතෙන්ට adjust කරගන්නවා. ඊට පස්සේ මේ උඩ තියෙන row එක අපිට ඕනි විදිහට අපේ names දාගන්න පුළුවන්. ඒ තියෙන්නේ අපේ headers ටික table එකට අදාළ. මම දෙනවා student ID student first name last name කියලා. ඊට පස්සේ මේ යට තියෙන row එක තමයි අපේ data වලට අදාළ ඒකේ තියෙන source එක තෝරගන්න තියෙන්නේ. student ID කියන එකේ ඉන්න source එක තමයි ඒ කියන්නේ අපේ data set එකේ තියෙන values ටික තමයි අපිට මෙතන පෙන්නන්නේ. එතකොට අපිට ඕනි මෙතනින් stid කියන එක. දැන් මෙතන first name එකට අපිට ඕනි st first name කියන එක. මේකට stl name කියන එක මම දෙනවා. ඔහම තියෙනවා. ඊට පස්සේ අපි මේක save දෙනවා. ඊට පස්සේ දැන් අපේ ඔන්න දැන් RDLC එකත් හරි. ඊළඟට අපිට තියෙන්නේ මේකේ දැන් මේ අපේ form එක code කරගන්න ඊළඟට අපිට තියෙන්නේ. අපි දැන් code එකට එනවා. එතකොට code එකේදී දැන් අපි ඉස්සෙල්ලම අර අපි හදාගත්තු අපි download කරගත්තු extension එකත් එක්කයි Nuget package එකත් එක්කයි database එකයි අපි මෙතන වැඩ කරන්නේ මේ code එකේදී. එතකොට අපි ඒවා මේ code එකේ වැඩ කරනවා කියලා කියන්න ඕනේ. එතකොට අපි මුලින්ම database එක වැඩ කරනවා කියලා කියන්න නම් using එකක් දාලා system.data.sql client කියලා දාගන්නවා. ඊට පස්සේ Nuget package එකත් එක්කත් අපි වැඩ කරනවානේ. ඒකින්ද using microsoft.reporting.windows forms කියලා දෙනවා. ඊළඟට අපි මෙතන method එකක් හදාගෙන call කරන්න පුළුවන් අපිට. එහෙම නැත්නම් view data එකේම loading එකේම දාන්න පුළුවන්. අපි මෙතන method එක හදාගෙන ඒක load එකට code කරමු. ඒකින්ද අපි pivot void report load කියලා මම හදනවා method name එක. report load මෙහෙම. ඊට පස්සේ අපි මේක ඉස්සෙල්ලාම string එකක් හදාගන්නවා. string එකක් හදාගෙන
string කියලා දාගන්නවා. con string කියලා මේ දැම්මේ අපිට අපේ database එක මෙතෙන්ට link කරන්න එන්නේ link එක තමයි අපි මෙතෙන්ට link කරන්නේ. ඉතින් database එකක් link කරනකොට අපි කරන්නේ අපේ database එකට ගිහින් ඒකේ right click කරලා properties දීලා මෙන්න මෙතන තියෙන connection string කියන එකට ගිහින් ඒක select all දීලා ඊට පස්සේ ඒක copy කරගන්න. ඊට පස්සේ මෙතෙන්ට අපි ගෙනහල්ලා ඒක paste කරගන්නවා. දැන් ඔයාලට පේනවා මෙතන array එකක් එනවා. ඒ array එකට හේතුව තමයි මෙන්න මෙතෙන්ට at එකක් එන්න ඕනේ. තාමත් array එක තියෙනවා. ඒකට හේතුව තමයි මෙන්න මෙතන double commas වැදිලා තියෙන එක. ඒක අයින් කරාම හරි. ඊට පස්සේ අපි යටට ගිහින් තව string එකක් හදනවා. query එකට assign කරනවා අපි select කරන්න කියනවා. select කරන්න ඕනේ මොනවද? අපේ අර table එකේ තියෙන ඒ columns ටික. එතකොට මම දෙනවා stid stfname stlname staddress 1 address 2 contact grd ඊළඟට අපි තියෙන්නේ gender dob stgender stdob මෙහෙම දාලා ඊට පස්සේ කොහෙන්ද මේක එන්න ඕනි කියලා දාන්න එපා. ඒකින්ද from tbl student කියලා table එකේ නම දෙනවා. ඊට පස්සේ අපි using ඒක ASCII variable එකක් හදනවා. con new SQL connection ඒක ඇතුලේ අපි දානවා අපේ අර connection string එක con string. ඒ කියන්නේ SQL connection එකට con string සමාන කරන්න කියලා තමයි කියන්නේ. ඊට පස්සේ using එකක් දානවා. using variable එකක් හදනවා තව adapter කියලා. adapter සමානයි new SQL data adapter ඒක ඇතුලේ අපි අර හදාගත්තු query කියන එකයි ඊට පස්සේ අපි උඩ හදාගත්තු con කියන එකයි දානවා. ඊට පස්සේ අපි ඒක ඇතුළට ගිහින් variable එකක් තව හදනවා dt කියලා. dt කියන්නේ data table කියන එක. new data table ඊට පස්සේ adapter dot fill කරන්න කියනවා data table එකකින්. ඊට පස්සේ අපි අර දුන්න view data එකේ form එකේ දුන්න නම දානවා මේ අපේ report viewer එකට. report viewer dot local report
dot data source dot clear ඊට පස්සේ report viewer dot local report dot data source dot add කරන්න කියනවා new report data source අපි දෙනවා අපි අර data set එකේ name එක දෙන්න ඕනි data set කමාවක් දාලා dt කියලා අර data table එක දෙනවා. කියන්නේ data set එකේ තියෙන එක data table එකට add වෙන්න කියන්නේ. ඊළඟට report viewer dot refresh report අපි දුන්නේ නැත්නම් data set නේද? අපි මෙතන දීලා තියෙන්නේ data set ඔව්. හරි. දැන් ඊළඟට අපි මෙතන view data ඒ කියන්නේ form load එකට අපි මේක call කරනවා. එහෙම නැත්නම් අපි තව විදිහක් තියෙනවා. අපි load කියලා button එකක් හදාගෙන ඒක ඇතුළට ගිහින් අපිට පුළුවන් මේක call කරන්න. report load. හරි. අහම අපි මේක call කරනවා. හරි. එතකොට අපි මෙහෙම දුන්නාම අපි බලමු දැන් start කරලා. අන්න දැන් අපේ form එක load වුණා. දැන් අපි මේ load කියන button එක ඔබලා බලමු. අන්න අපි load button එක click කරා. ඔයාලට පේනවා අපේ report එක මෙහෙම ඇවිල්ලා තියෙනවා. දැන් අපි මේක අපිට පුළුවන් print කරන්න PDF එකක් විදියට. ඊට පස්සේ අපිට පුළුවන් මේක Excel PDF Word කියන type වලින් හදාගන්න. ඊට පස්සේ page setup තියෙනවා. ඊට පස්සේ අපිට print preview එක බලා ගන්න පුළුවන්. refresh කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේක size එක හදා ගන්න පුළුවන් මේ විදියට. ඊට පස්සේ අපිට මෙතන find කරන්න පුළුවන්. අපි මෙතන find කරලා බලමු. මෙහෙම find ගියාට පස්සේ මෙතන find කරන්න මේ අවස්ථාවේදී අපිට පුළුවන්. මෙතන අපි දෙමු මෙහෙම අපි grade 6 කියලා දෙමු 6 අපි find කරමු. මේ මෙතන 6 පෙන්නනවා. ඊට පස්සේ මෙතන පෙන්නනවා. මෙතන පෙන්නනවා. මෙහෙම අපිට මේ විදිහට find කරගන්න පුළුවන්. ඒ විදිහට අපිට ගොඩක් දේවල් කරගන්න පුළුවන් report එකක් අපිට ලැබෙනවා. ඉතින් මේ විදිහට තමයි අලුත් ක්‍රමයට 2019 version එකෙන් report එකක් හදන්නේ.